බොහෝ වෙලාවට ගෙදර ඉන්න කාන්තාව දරුවන් සමග නිවසේ කාර්යයන් සමග බොහෝසේ වෙහෙසෙන කෙනෙක්. එයා හැම වෙලාවෙම තම පවුල කරට අරගෙන තම දරුවන්ගේ වගකීම්, සැමියාගේ වගකීම් ඇත්තම කියනවා නම් එයා ගෙදර මැෂින් එකක් කියලා කියන්න පුළුවන්. එතකොට එයා හිතන්නේ එයාගේ ශරීර සෞඛ්‍යය ගැන. එයා ලස්සනට ඉන්නේ කොහොමද කියලා. මේ නිසාම එළියට රැකියාවට යන ස්වාමියාට නිතර දකින කාන්තාවන් ඔෆිස් එකේ ඉන්න බෝනික්කෝ වගේ ලස්සනට ඇඳලා කියුටෙක්ස් දාලා ලිප්ස්ටික් දාලා බොහොම ලස්සනට ඉන්නකොට නිතර දකිනකොට ඒ ස්වාමීවරුන්ගේ ඩොපමින් කියන ස්‍රාවය වැඩි වෙලා ඒගොල්ලන්ට හැඟීම් දැනීම් වැඩි වෙනවා. එතකොට එයා හිතනවා අර ගෙදර ඉන්න කාන්තාව ඉතා පහත් විදිහටම හිතනවා. මෙයා මගේ වයිෆ් කොහෙද මෙච්චර ලස්සන. මෙයා හරි ලස්සනයි. ඔෆිස් එකේ ඉන්න කාන්තාවක් තමන්ගේ රැකියාව නිසා බොහොම ලස්සනට අඳිනවා, පිළිවෙලට එනවා, කතා කරනවා, හුරුතල් වචන කතා කරනවා. ගෙදර ඉන්න බිරිඳගේ තියෙන අවිවේකීකම නිසාම ඒ තත්ත්වයට එයාට එන්න බෑ. එන්න බැරිකමක් නෙමේ, අවශ්‍යතාවයක් නැහැ. එයා හැම වෙලාවෙම හිතන්නට ඕනේ මම මේ වගකීම් ටික ගත්තාට දැන් ඉන්න ස්වාමීවරුන්ට වගකීම් වලින් කිසිසේත් වැඩක් නැහැ. එයාලා හැඟීම් දැනීම් වලට වහල් වෙනවා අර ඩොපමින් ස්‍රාවය වෙන්නට. හොඳ කෙනෙක් දැක්කහම ඒ තත්ත්වයට ඉබේම යනවා. ඒ නිසා ගෙදර ඉන්න බිරිඳ හැම මොහොතකම හිතන්නට ඕනේ මම ලස්සනට ඉන්න ඕනේ, මම ලස්සනට අඳින්න ඕනේ, තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන. ඒ වගේම තමන්ගේ මහත්තුරුත් හිතන්න ඕනේ මේ తాවකාලිකව දකින කෙනාට වැඩිය සදාකාලිකව මා සමග ඉන්න බිරිඳ සැලොන් එකකට එක් කරගෙන යන්න, ලස්සන ඇඳුමක් අරන් දෙන්න, ආදරණීය කතා කියන්න. එයා ඒ තත්ත්වයටපත් වෙනවා නම් මේ පෞල් සංස්ථාව තුළ විශාල වශයෙන් බැඳීම් ඇති කරගන්න පුළුවන් කියලා මම හිතනවා.